ආයුබෝවන් ඔයාලට යස් මයි පුත් channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ අඩු වියදමකින් හදාගන්න පුළුවන් ජෙලි පුඩින් රෙසිපි එකක්. මේකට අවශ්‍ය වෙන යෝගට් දෙකක් සහ ජෙලි පැකට් එකක් විතරමයි. එහෙනම් අපි බලමු මෙලි පුඩින් එක කොහොමද හදාගන්නේ කියලා. ජෙලි පැකට් එක කොටස් දෙකකට වෙන් කරගෙන පළවෙනි කොටස මම මෙන්න මේ විදියට භාජනයකට දාලා නටන උණු වතුර අඬු කෝප්ප එකක් අරගෙන මේක මේ විදියට දිය කරගන්නවා. මේ විදියට දිය කරගෙන මම මේක ශීතකරණයේ පැයක් විතර තියලා සෙට් කරගන්නවා. ඔන්න ඊට පස්සේ මම ජෙලි පැකට් එකේ අනිත් කොටසත් තවත් භාජනයකට දාලා උණු වතුර අඬු කෝප්ප එකක් දාලා මේකත් මේ විදිහටම දිය කරගන්නවා. දැන් මේ භාජනයත් මම පැත්තකින් තියලා ඔන්න දැන් මම බෙන්ඩ කප් එක අරගෙන යෝගට් දෙක මේ බෙන්ඩ කප් එකට දාගන්නවා. දැන් මම දිය කරගත්ත ජෙලි ටිකත් මේකටම එකතු කරගන්නවා. දැන් මේක මම විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන බ්ලෙන්ඩ් කරාට පස්සේ පාටක් ලා රෝස පාටක් වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මම සීතකරණයේ සෙට් වෙන්න තියපු ජෙලි එක අරගෙන බ්ලෙන්ඩ් කරගත්ත යෝගට් මිශ්‍රණය මේක උඩින්ම දාගන්නවා. නැවතත් මම මේක පැයක් විතර සීතකරණයේ තියාගන්නවා. දැන් ඉතින් මගේ ජෙලි පුඩින් එක ලෑස්ති. හරිම රසවත් පොල්ලමයි හරිම ආසාවෙන් කන්න පුඩින් එකක්. ඉතින් ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.